මේ ඔබට පිස්සුද බං අර ස්පා එක වැඩ කරන කෙල්ලක් එක්ක සෙට් වෙන්න? අනික බං ඔබ දන්නවනේ ස්පාල වැඩ කරන උන්ගේ කැරක්ටර්. හරි බං. යකෝ උඹ හිතුවද මට පිස්සු කියලා ස්පා කෙල්ලට සිරා කරන්න? යකෝ මමත් තාතල් එකක් ගන්නෙ. මේ සැප ලෝකේ කාටද ඕනේ? සැප වරෙන් යන්න. චතුරංගා මට මෙහෙම කරන්න. ඔයා දන්නවා මම මට උඟක් ආදරය කළා කියලා. ඔබ විශ්වාස කළා කියලා. දැන් මං ගෙදර ආයට සමාජයට කොහොමද මුහුණ දෙන්නේ? ඒකත් මේ දරුවෙක් එක්ක. ඔයාට පිස්සුද ශාලිනී? මට පිස්සු කිලිතුවද ඔයා වගේ ස්පා ගෑණියෙක්ව කසාද බඳින්න? අනිත් එක ඔය බඩේ ඉන්න දරුවා මගේමයි කියලා තමස කොහොමද ඔප්පු කරන්නේ? තමසල වගේ වටේම ඉන්න උන්ට ආතල් දෙනේ උන් මෙතන එනවා බබාලා වෙන්න. ඔයා මොනවද මේ කියන්නේ චතුරංග? ඔයා හිතනවා වගේ දේවල් කවදාවත් වෙලා නැහැ. අනික ඔයා මට ආදරය කළේ මම ස්පා එකක වැඩ කරන බව දැනගෙන. ඔව්. ඉතින් මාත් ආතල් එකක් ගත්තේ. තමසිදුවද මට පිස්සු කියලා තමසිව කසාද බඳින්න. රේනිකා යනෝ යන්න. චතුරංග Hey, Heyman! Heyman! තමුසි මෙච්චර කාලයක් මගේ අක්කා එක්ක යාළුවා ඉඳලා දැන් මොකද තමුසි කරන්නේ? මල්ලි මම තමුසිගේ අක්කත් එක්ක යාළුවා හිටියේ. ඒක අවුල් නිසා නැවැත්තුවා. එච්චරයි. අනික මේ ගාමන්ට යන ගෑණික් කසාද බැඳින්න. මට මේ රටේ ලෝකේ ගෑන්න නැතුවද? ආ? නිකන් යනෝ යන්න. මං ගෙදර ආයට සමාජයට කොහොමද මුහුණ දෙන්නේ? ඒකත් මේ දරුවෙක් එක්ක. මට පිස්සු කිලිතුවද ඔයා වගේ ස්පා ගෑණියෙක්ව කසාද බඳින්න? අනිත් එක ඔය බඩේ ඉන්න දරුවා මගේමයි කියලා තමස කොහොමද ඔප්පු කරන්නේ? තමසල වගේ වටේම ඉන්න උන්ට ආතල් දෙනේ උන් මෙතන එනවා බබාලා වෙන්න. අනික ඔයා මට ආදරය කළේ මම ස්පා එකක වැඩ කරන බව දැනගෙන. ඔව්. ඉතින් මාත් තාතල් එකක් ගත්තේ. තමසිදුවද මට පිස්සු කියලා තමසිව කසාද බඳින්න. රේනිකා යනෝ යන්න. ඔබ තව කෙනෙක්ව අපහසුතාවයට පත් කරන්න කලින් දෙපාරක් හිතන්න. ඇයට හෝ ඔහුට සිදුවන දේ හෙට දිනේදී ඔබට සිදුවන්නට පුළුවන්. හිතන්න. අගෞරව කිරීමෙන් වළකින්න.